මං බාම් එකක් හොයාගන්න බලන්න. මිහින් අයියා සමාගේ කාමරේ පීරලා බාම් එකක් හොයනවා. එයා ටිකක් කලබල වෙලා වගේ මගේ හිතේ පළවෙනි වතාවට මිහින් පව් කියලා හැඟීමක් ආවා. හම්බුණා. ෂෙනු මම මේක කකුලේ ගාන්නද? ඒක හොයාගන්න එයා වුණු මහන්සිය දැකපු නිසා මට එපා කියන්න හිතුනේ නෑ. මගේ අවසරය මං ඔහුට දුන්නා. එයා බාම් ටිකක් ඇඟිල්ලට අරගෙන ධනේසහරිය ගාලා රවුමට අත ගානවා. මට ටිකක් නూరు හැඟීමක් ඇති වුණේ තාත්තගෙන් පස්සේ පිරිමි කෙනෙක් මාව මෙහෙම ස්පර්ශ කරන පළවෙනි අවස්ථාව නිසා වෙන්නේ නැති. ඒත් මිහින්ගේ අවධානය තිබුණේ බාම් ගාන එක කෙරෙහි විතරයි. මිහින් අයියේ අර ඔයා මොකද්ද කියන්න තියේ කියලා කිව්වේ? ඒක දැන් කියන්න. ඔයාද හරිම ලස්සනයි ෂෙනු. ඒකද දැන් කියන්න තියෙන්නේ. ඔව් ඇයි? ආයේ මේකගේ බක පණ්ඩිතකම එළියට ඇවි. මං අද ලස්සනයි කියලා ඔය අයියේ දන්නේ කොහොමද? පාටි වලට යද්දි කෙල්ලෝ මේකප් දානවනේ. ඉතින් ඊයේ කළුවට ඉන්න කෙල්ලෝ අද සුදු වෙලා ලස්සන වෙනවා කියලා මං අනුමාන කරා. යකෝමු මට පුදුම තරහක් ආවේ. මං මුකුත්ම නොකිය බාම් ගා හිටපු කකුලත් ඇදලා බිමට ගත්තේ පහලට යන්න හිතාගෙන. අනේ අම්මේ කකුල බිම තියාගන්න බැරිව මං ආයෙම වාඩි වුණේ කර කියාගන්න දෙයක් නැතිව. ඔය කාගෙත් ලොකුකම තරමකට තිබුණාම ඇති. මෙයා මෙතන පොදුවේ කතා කරන්නේ තව දෙතුන් දෙනෙක් මෙතන ඉන්නා වගේ. දෙන්න හිතේනේ හොම්බට දෙකක්. මට දොයි මුමුණු බනින්නේ. අනේ මට වැඩේමයි ඔයාට බනින්න. ඔය මගේ බෑග් එක අරන් දෙන්නකෝ. මම මගේ බෑග් එක මිහින්ගෙන් ඉල්ලුවේ තිසුට කෝල් එකක් ගන්න. මට මොනවාද දෙන්නේ අරන් දුන්නත්? මොනවද දෙන්නද? කිස් එකක් දුන්නත් අරන් දෙනවා. මිහින් ඔහුගේ වම් කම්බුල මැදට හරවා කියද්දි මං ටිකක් ගැස්සුණා. අගේ ඇති කිස් එක මට ඕන නෑ. මං තිසුට කතා කරන්නම් මෙතනට. මිහින්ට තේරුණා මං බය වුණා කියලා. එයා ඒක මගෑරියේ ඒකයි කියලා මට හිතුණේ. ටික වෙලාවකින් මිහින් තිස්සුගේ කාමරයට එක්කන් ආවා. සුදු පුතා කකුල තාමත් රිදෙනවද? දැන් නම් ටිකක් හොඳයි අම්මා. පාටි එක කොහොමද? හොඳට තිබුණද? ඔව් අම්මා හොඳයි. හැබැයි මගේ කකුල කැඩුනේ නැත්තම් තවත් හොඳයි. කවුදර ඔයාලා එක්කන් ආව කාර් එක ඩ්‍රයිව් කරගෙන ආවේ? කවින් පුතාගේ යාළුවෙක්ද? හරිම හොඳ දරුවෙක් හැබැයි. අනේ මොන හොඳක්ද? මහා බක පණ්ඩිතෙක්. අම්මා දන්නේ නෑනේ එයාගේ හැටි. ඒ මොකද සුදු ඒ කතාව? මන් නොදන්න ඔයා දන්න හැටි මොකද්ද ඒ දරුවගේ? එහෙම මුකුත් නැහැනේ මං නිකන් කිව්වේ. මාව ගෙදර එක් කරගෙන ආවේ සමයි මිහින් අයියයි. සමා මගදී ATM එකට ගිය නිසා මමයි මිහින් අයියයි වාහනේ ඇතුලේ ටික වෙලාවකට තනි වුණා. ෂෙනු මං ඔයාට ආදරේ. මොකක්? තිසු කියපු දේ ඇත්තක් වෙන්නද යන්නේ? ඔයාට ඇහුණු දේ ඇත්ත ෂෙනු. මං ඔයාට ආදරේ. මේක තමයි මං අද ඔයාට කියන්නම් කිව්වේ. අපිට තව මුකුත් කතා කරන්න බැරි වුණේ සමා කාර් එකට ආව නිසා. මොකද මේ දෙන්න ඇටි කෙල් කාපු කුඩු වගේ මූණට මූණ බලන් ඉන්නේ. මේ නෑ මුකුත් නෑ සමා මිහින් අයියා ෂෙනුට වොෂ්රූම් යන්න ඕනලු. සමා ඉක්මනට නගින්න මෙයාව ගෙදර එක්කන් යන්න. අනේ අම්මා පම්මේ මිහින්ගේ කටනම් හැබැයි ඒ කියපු කතාවේ නම් ඇත්තක් නැත්තේ නෑ. අර දේ ඇහුව වෙලාවේ ඉඳන් මටත් නිකන් චූබරයි වගේ. දෙන්නම ඇවිත් මාව අම්මට බාර දීලා යන ලේස්ති වුණා. මිහින් අයියා අම්මට දන ගහලා වැන්දේ ඒ වෙලාවේ. ඒකයි මේ අම්මා මිහින්ගේ හොඳ මෙච්චර කියන්නේ. අපි ගිහින් එන්නම් ෂෙනු. පරිස්සමින් ඉඳපන්. හරි සමා. උඹලත් පරිස්සමින් ඵලයල්කෝ. අම්මා සමාල එක්ක වාහනේ ළඟට යන්න එළියට යද්දි මිහින් අයියා ආයෙම හැරිලා ආවේ යතුරු ගන්න. යතුරු තිබුණේ මගේ ඉස්සරහා තිබුණු ටීපෝ එක උඩ. ඒක ගන්න පහත් වුණ ගමන් මිහින් අයියා මගේ ඔළුවට කිස් එකක් දුන්නා. ඇත්තටම ඒක මට ගොඩක් රසයට දැනුණා. ඒ රස්නේ මගේ හිස් මුදුනේ ඉඳගෙන ඇඟ හැමතැනටම විහිදෙනා වගේ මට දැනුනේ. ඒක මට ආස්වාදයක් වුණත් මං ඒ හැඟීම පාලනය කරගත්තේ මිහින්ට ඕන විදියට නටන්න දෙන්න බැරි නිසා. මේ මිහින් අයියේ ඔයා ඔයාගේ සීමාව ඉන්න. මේක මල විකාරයක් වුණානේ. හරි මං යනවා. කියෝ මිහින් ගියේ එතරම් හිත හොඳකින් නොවන බව මට තේරුණා. මිහින්ගෙන් කෝල් එකක්. හෙලෝ. ෂෙනු කකුලට බෙහෙත් ගත්තද? ඔව්. හොඳයිද දැන්? ඔව්.
මං කතා කරනවට කැමති නෑ වගේ නේද? විශේෂයක් නෑ ඉතින්. ඕකේ නංගි. මුලින්ම මගෙන් වැරැද්දක් වුණා ඔයාට. ඒකට මං සමාව ඉල්ලුවා. පස්සේ මට ඔයා ගැන කැමැත්තක් ඇති වුණ නිසා ඒ ගැන ඇහුවා. එහෙම කියලා ඔය වගේ ලයින් නම් දෙන්න එපා. බුත්සරණයි බායි. මිහින්ද තරහ ගියාද කොහෙද? මට බායි කියන්නවත් ඉඩක් දුන්නේ නෑ. ආයෙ කතා කරන්න හැකුත් නෑ සමහර විට. සුදු මේ තාත්තගෙන් කෝල් එකක්. හෙලෝ තාත්තා. කවුද දෝනි හවස කාර් එකකින් අපේ ගෙදර ආවේ? කවුද කිව්වේ තාත්තා? කිව්වේ කවුද කතාව ඔයාට ඩක් නෑනේ දෝනි. මං ගෙදර නැති වුණාට ඔහේ වෙන හැමදේම මං දන්නවා. අම්මලා දූල එකතු වෙලා මගේ කණෙන් රින්ගන්න හිතන් ඉන්නවනම් ඒව හිතෙන් අයින් කරලා දාන්න. අනේ මුකුත් නැහැ තාත්තා සමාවේ. එතකොට උඹේ කාර් එකෙන් බැස්සේ මොන මගුලේ ගිහින්ද? ඒ කියයි අනිත් කොල්ලා කවුද? ඒ සමාගේ බර්ත්ඩේ එකට ගිහින් ආවේ. සමාගේ අයියා අනිත් කෙනා. කවින් නෙවෙයිනේ ආවේ. හොරගමන් ගියා මදිවට බොරුත් කියනවද? උඹ කාගෙන් අහලාද ගියේ? උඹේ අම්මද උපදෙස් දුන්නේ? අනේ අම්මා වැරදි නෑ තාත්තේ. උඹෙන් හරි වැරද්ද මට අහන්න ඕනේ නෑ. මං උගේ තාත්තා. මං ගෙදරින් යනකන් ඉඳලා උඹලා දෙන්න අතර නාඩගම් තමයි ඔය. ඉඳපාන්කෝ මං හෙට ගෙදර එනකන් උඹට මෙච්චර කල් යන්න නොදුන්නේ ගෙයින් එළියට විතරයි. අද ඉඳන් දැන් ඉඳන් උඹට කාමරෙන් එළියට යන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න.